හෙලෝ ගයිස් ඔන්න ඉතින් මේ සති 3ක නිමාඩුවකට පස්සේ මම ආයෙත් වීඩියෝ කරන් ආවා. වීඩියෝ නැති වෙන්න ප්‍රධාන හේතුව තමයි ඔයගොල්ලෝ හැමෝම දන්නවා ලංකාවට දිත්වා සුළුගුණාටු ආවා. නොවැම්බර් මාසේ 25 වගේ ඉඳලා දවස් කීපයක් ලංකාව ඇතුලේ ලොකු ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් ඕකත් එක්ක බදුල්ල හිටපු. ඒ කියන්නේ මම ඌව වෙලා විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නේ. එතකොට පිට පළාතකින් බදුල්ලට ගිහිල්ලා බදුල්ලේ ජීවත් වෙන කෙනෙක් විදිහට ඒ ප්‍රශ්නේ මම දැකපු විදිහ ඒ ප්‍රශ්නෙට අපි බදුල්ලේ මිනිස්සු මුහුණ දුන්න විදිහ ගැන කතා කරන්න තමයි මේ වීඩියෝ අරන් ඉන්නේ. ඔය සුලිගුණාටුව දිත්ත සුලිගුණාටුව ලංකාවට මම හිතන්නේ නොවැම්බර් මාසේ 25 26 27 ඔය දවස් 28 වගේ දවස් 4ක් 5ක්ම බලපෑවනේ. එතකොට බදුල්ලේ තත්ත්වය බදුල්ලේ කොහොමත් මේ කාලේ වහිනවා. එතකොට මේ කාලේට සාමාන්‍යයෙන් පාරවල් පොඩ්ඩක් නාය යන ප්‍රශ්නයක් බදුල්ලේ තියෙනවා. ඉතින් ඒකත් එක්ක බදුල්ලේ පාරක් දෙයක් නාය ගියා කියලා අපිට පණිවිඩයක් ආවට අපි ලොකුට ගණන් ගන්නේ නැහැ. මොකද හැම අවුරුද්දෙම සාමාන්‍ය පුරුදු ප්‍රශ්නයක් ඕක අපිට. ඒත් බ්‍රහස්පතින්දා වෙද්දී තත්ත්වය පොඩ්ඩක් භයානක වුණා. මොකද බදුල්ලෙන් එළියට යන්න පාරවල් එකක්වත් නැති වෙන තරමට පාරවල් ටික බ්ලොක් වෙලා කියලා අපිට ආරංචි ආවා. කැම්පස් එක ඇතුලේ අපි නිවුස් බලන්නේ නැහැනේ. එතකොට නිවුස් බලන්න තෝ ඔහේ ඉන්නවා අපි. අපිට අර ලොකුවට ආරංචියක් එන්නෙත් නැහැ. Facebook කරහා වගේ හම්බෙන ආරංචියක් තමයි අපිට හම්බෙන්නේ. ඉතින් ওই විදිහට ඉද්දී ඔය වගේ රෝඩ් බ්ලොක් එකකුත් තියෙනවා කියලා අපිට ආරංචි වුණා. ඒ අතරේ මට වෙලා තිබ්බදේ මට උණ ගැනිලා හොඳටම අමාරු වෙලා S2 රතු වෙලා කඳුළු ගලගල හිටියේ. දැන් ඔයාලට මේ මම ඒ වීඩියෝ ටිකක් මම දාන්නම් මේ වීඩියෝ එකේ. පාරවල් ටික ඇත්තටම හිර වෙලා තියෙනවා. ඒවල දැන් ඉඳෙන්නේ නැහැ. දැන් උණත් වැඩි මේ එහෙත් පොඩ්ඩක් රතු වෙලා වැඩි දැන්. මොකද කියලා පෙන්වන්න මෙඩිකල් සෙන්ටර් එකට ආවා බලමු. මොකද ඒ සතියේ සෙනසුරාදා මම දාන වීඩියෝ එකට මම ෆුටේජස් රෙකෝඩ් කරන ගමන් හිටියේ බ්‍රහස්පතින්දා. කොහොම හරි උණ තිබ්බත් මම කොහොම හරි වීඩියෝ එක දානවා කියලා හිතාගෙන රෙකෝඩ් කරන්න පටන් ගන්න තිබ්බේ. මොකද ඉතින් තත්ත්වය බරපතල ගම මම ඇත්තටම දැනන් හිටියේ නෑ ඒ වෙද්දි. බ්‍රහස්පතින්දා ඉතින් මම කැම්පස් එකේ මෙඩිකල් සෙන්ටර් එකට ගිහිල්ලා බෙහෙත් ටිකක් ගත්තාම ડોක්ටර් කිව්වා සීතල අඩු තැන් වලට වෙලා ඉන්න වැස්සේ දෙමින් දෙපා පරිස්සම් වෙන්න උණු උතුරු බොණ්ඩ වගේ දේවල්. බෝඩින් වල ඉන්න ඔයාලා හැමෝම බෝඩිම් ජීවිතයක් ගත කරන ඕනම ළමෙක් ඕනම ශිෂ්‍යයෙක් ඕනම කෙනෙක් දන්නවා බෝඩිමක ඔය වගේ දේවල් කරන්න ගොඩක් අමාරුයි කියලා, විශේෂයෙන් බදුල්ල වගේ සීතල පැත්තක. ඉතින් මම හිතුවා දැන් ගෙදර යන්න ඕනේ. මොකද මේ වුණ දිගටම තිබ්බොත් මට සති කීපයක් ඇඳේ ඉන්න වෙන්න උනත් තිබ්බා. ඉතින් මම ගෙදර එන්න තීරණය කළාට ගෙදර එන්න ක්‍රමයක් තිබ්බේ නෑ. අර මං කලින් කිව්වා රෝඩ් බ්ලොක් එකක හින්දා. ඔහොම හොයාගෙන යද්දි කොළඹ 99 පාර විතරක් බස් එහෙට මෙහෙට යන්න පුළුවන් මට්ටමේ තියෙනවා කියලා මට ආරංචි ආවා. ඒක මට හොයලා දුන්නේ මේ මං අර කලින් ෂෝට් වීඩියෝයක් දාලා තියෙනවා Facebook එකේ TikTok එකේ එහෙම Dream Scoops ice cream shop එකේ මේ විරාජ් අයියා. අන්නේ විරාජ් අයියාට කතා කරාම එයා කිව්වා මේ මල්ලි බදුල්ල 99 පාරේ නම් බස් තියෙනවා කොළඹට යන්න. මේ ඒක යන්න පුළුවන් වෙයි. ඒත් පොඩ්ඩක් රිස්ක් එකක් තියෙනවා. ඒත් බස් තියෙනවා කියලා. ඉතින් බස් එකක් තියෙනවා කියන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ රූට් එක පැහැදිලි නම් විතරනේ බස් එක යන්නේ. ඉතින් මං හිතුවා හරි මේක යන්න පුළුවන් වෙයි කොහොම හරි ගෙදර යනවා. මොකද මේ තිබ්බ තත්ත්වෙත් එක්ක පාරවල් බ්ලොක් වෙලා ගිහුවම මට තේරුණා පොඩ්ඩක් තත්ත්වය බරපතලයි කියලා. ඒ බදුල්ලේ දැන් ඉන්න බැරි තත්ත්වයක් આવොත් මට උනත් එක්ක කොහොමද ඉන්න අමාරුනේ. ඕකත් එක්ක ඉතින් මම ගෙදර එන්න තීරණය කරලා බස් එකට නැගලා ගෙදර ආවා. අපි සාමාන්‍යයෙන් බදුල්ලේ ඉඳලා කුරුණෑගල එන්නේ. බදුල්ලේ ඉඳලා නුවරට ඇවිල්ලා නුවරින් කුරුණෑගල එන්නේ. ඔය නුවරට එන පාර කියන්නේ බදුල්ල මහියංගනේ පාරේ ඇවිල්ලා 21 හන්දියෙන් රජමාවතේ ඇවිල්ලා රජමාවතෙන් තමයි නුවරට එන්නේ. ඔය පාර සම්පූර්ණයෙන්ම ඒ වෙදි නාය ගිහිල්ලා ලොකු විනාශයක් වෙලා තිබ්බේ. ඉතින් ඒ පාරේ එන්න විදිහක් කොහොමත්ම තිබ්බේ නැහැ. ඊට අමතරව ගාල්ල මාතර පැත්තට යන ඇල්ල වෙල්ල වය පාරත් ඒ වෙදි නාය ගිහිල්ලා ප්‍රශ්නයක් වෙලා තිබ්බේ. මොකද ඒක ඒ පාර සාමාන්‍යයෙන් කොහොමද නාය යන පාරක්. ඒ පාර වංගුත් වැඩි පල්ලනුත් වැඩි. ඒ පාරත් පොඩ්ඩක් ඉතින් රිස්ක් එක වැඩි ඒ වෙලාවේ. ඒ වුණාට මාකුඹුර බස් වැඩ කරා. මාකුඹුරට යන්න ඒ කියන්නේ හයිවේ යන බස්ුත් වැඩ කරා. ඒ වෙද්දි මං එන වෙලාවේ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. උනට බස් තිබ්බේ නැහැ. CTB අන්තිම බස් එක මං හිතන්නේ එහෙන් දෙකට විතර ඇද්දුවා. ඒකේ ඉඩ තිබ්බේ නැහැ. මම හවස 2:00ට විතර බදුල්ලෙන් ඇවිල්ලා මාකුඹුරෙන් බැස්සා රෑ 10ට විතර. ඊට පස්සේ මාකුඹුරෙන් මීගමුවට ආවා. මීගමුවෙන් මීරිගම හරහා කුරුණෑගලට ඇවිල්ලා කොහොම හරි ගෙදර ආවා. ඉතින් මම ගෙදර ආවට පස්සේ ගෙදරට නිකන් හිටියේ නෑ. මේ කැම්පස් එකේ හිටපු යාළුවන්ට බෝඩින් වල ඉන්න කට්ටිය ඔක්කොම කෝල් කරලා බැලුවා මොකද තත්ත්වය කියලා. ප්‍රශ්නේ කියන්නේ ඒ වෙලාවෙදී ඩයලොග් සිම් එකක්වත් බදුල්ලේ වැඩ නෑ. මෙච්චර ලොකු මේ නෙට්වර්ක් ප්‍රොවයිඩර් කෙනෙක් ඩයලොග් කියන ලංකාවේ ඉන්න ලොකුම නෙට්වර්ක් ප්‍රොවයිඩර්ස් ළඟ එක්කෙනෙක්. ඒ වගේ කෙනෙක්ගේ නෙට්වර්ක් ඒ වෙලාවේ අවුල් වෙනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. මොකද ඔය වගේ අර දේශගුණ කාලගුණ ප්‍රශ්නයක් එක්ක මිනිස්සුන්ට මේ කරදරයක් වෙද්දි අපිට සංනිවේදනය කරන්න තියෙන එකම මාර්ගය අපේ ටෙලිෆෝන් එක, නිතර ස්මාර්ට් ෆෝන් එක, මොකක් හරි අතේ තියෙන මොබයිල් ෆෝන් එක. ඉතින් ඕක වැඩ කරන්නේ නැහැ. ඕකෙන් කනෙක්ෂන් නැහැ කියන්නේ ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඩයලොග් වගේ නෙට්වර්ක් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ඔය වගේ දෙයකට මුහුණ දෙන්න ලෑස්ති වෙලා නැහැ කියන්නේ ඇත්තටම මේක අවුලක් තියෙනවා. අපි ඒ ගැනත් හිතලා බලන්න ඕනේ. ඉතින් කොහොම හරි ඔහොම ආරංචි කරගෙන යද්දි බදුල්ලේ තත්ත්වය අවුල්. වතුරත් නැහැ අපේ බෝඩින් වලට. කැම්පස් එකේ වතුර තිබ්බයි වෙද්දි ඔය ඔහොම අර ලොකු අවුලක් තිබ්බා. මෙතනදී මම මේ
ස්කෝල ළමයි කෙන පොඩ්ඩක් කල්පනා කරලා බැලුවහම ඔයාලා හිතන්න දැන් මේක බලන කෙනෙක්ගේ ගයක් නාය ගියා කියලා මගේ ගෙදර හරි මගේ ගෙදර නාය ගියා කියලා මං ඒ අතින් හිතලා බැලුවහම මං හිතුවේ මම ඕ ලෙවල් කරන ළමයෙක් නම් මං එතනින් එහාට අධ්‍යාපනය කරයිද නැද්ද කියලා බොහෝ විට ඒක ලොකු ප්‍රශ්නයක් මොකද ඒ වගේ තත්ත්වයකට මුහුණ දුන්නට පස්සේ සමහර ළමයි ඉන්නවා මමත් ඇතුළ ගොඩක් මං හිතන්නේ ගොඩක් පිරිසක් එහෙම වෙයි ලොකු කරදරයක් වුණාට පස්සේ එතනින් එහාට ඒගොල්ලන්ගේ ජීවිතේ අයියෝ ඉවරයිනේ කියලා හිතාගෙන අර ආපු කරගෙන ආපු අධ්‍යාපනය අතහැරලා දාන්න පුළුවන් මානසික මට්ටමක් උදා වෙනවා. එතකොට ඒ වගේ අයට අපි උදව් කරන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට මෙතනින් පස්සේ මොකද්ද කරන්න පුළුවන්? මෙතනින් පස්සේ අපිට මොන වගේ දේවල් වලින්ද උඩට යන්න පුළුවන්? අපි හරියට පාත් එකක් තෝරගෙන ඒවට වැඩ කරන්න කොහොමද? හරියට ටාගට් එකක් තියන වැඩ කරන්න කොහොමද? නැති වෙච්ච දේවල් ගැන දුක් නොවි ඉස්සරහට යන්නේ කොහොමද කියලා අපි දන්න තරමින් අපි පුළුවන් තරමින් අපි ඒ ළමයින්ට කියලා දෙන්න ඕනේ. ඔයාලගේ පැතිවලත් ඇති. ඒ වගේ කරදරයට ලක් වෙච්ච ඉගෙන ගන්න හොඳ දක්ෂ ළමයි ඉගෙනීම අතරින්ට හිතාගෙන එක එක දේවල් වෙන දේවල් කරන්න හිතාගෙන මේ දුකින් සහ අර මෙන්ටලිටි එක ගොඩක් පල්ලෙහාට ඇවිල්ලා ඒගොල්ලන්ගේ අර තිබ්බ පොසිටිව් තින්කින් නැති වෙලා එහෙම පල්ලෙහාට ආපු කට්ටියට අපි පුළුවන් විදිහට උදව් කරන්න try එකක් දෙමු. දක්ෂ ළමයි මේ වගේ දෙයක් හින්දා ඒගොල්ලන්ගේ අනාගතයේ තිබ්බ අර ප්ලෑන්ස් අතහැරලා දාලා ඉන්න ඕනේ නැහැ. මේ වීඩියෝ එක බලන්න මේ අපේ කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්න හරි කොහොම හරි මේ කැම්පස් ළමයින් ගොඩක් මේ වගේ වීඩියෝ බලන්නේ. කැම්පස් එන්න ඉන්න ළමයි ගොඩක්ම ඕගොල්ලෝ දැනුමට යමක් එක් කරගෙන ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් වැඩක් ගත්ත ළමයි. ඉතින් ඕගොල්ලෝ ලබාගත්ත දේවල් ඒ දැනුම ඕගොල්ලෝ මිනිස්සුත් ආශ්‍රය කරලා ලබාගත්ත දැනුමෙන් දැන් මේ වෙලාවේ කරදරයටපත් වෙච්ච ගෙවල් වල ඉන්න ළමයි ඉන්නවනේ. ඒගොල්ලොන්ගේ අධ්‍යාපන මට්ටම කොහොමද? ඒගොල්ලෝ දැන් මොන වගේ දේවල්ද කරන්නේ? ඒගොල්ලෝ අධ්‍යාපනය අතාරින්න දෙන්නේ. ඔය වගේ දේවල් බලලා හොයලා බලලා එයාලට පුළුවන් විදිහට උදව් කරන්න. ඒගොල්ලන්ට පුළුවන් විදිහට උපදෙස් ටිකක් දෙන්න. සමහර විට ඒගොල්ලන් අම්මලා තාත්තලා ලොකුවට ඉගෙන ගත්ත නැති මිනිස්සු වෙන්න පුළුවන්. එතකොට අම්මලා තාත්තලාට දෙන්න බැරි හොඳ උපදෙසක් ඕගොල්ලන්ට දෙන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ කරන්න ප්‍රධාන හේතුවත් ඒකයි. මේ මෙතනින් අර අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න යන ළමයින්ගේ අධ්‍යාපනය ඉස්සරහටත් සිද්ධ වෙන්න ඒගොල්ලන්ගේ දැනට තියෙන ප්ලෑන් වෙනස් කරන්න ඒගොල්ලන්ට හිතා ගන්න බැරි දේවල් වලට අපිට උදව් කරන්න පුළුවන් නම් උදව් කරන්න. ඔන්න ඔය දේවල් වල තමයි වීඩියෝ එක කරේ. ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට මම හිතාගෙන ඉන්න මේ කැම්පස් එන්න ඉන්න නංගිලා මැල්ලා ගොඩක් මට ඊමේල් දාලා සහ කමෙන්ට් වල එක එක ප්‍රශ්න අහනවානේ. ඔය ප්‍රශ්න තියෙන ඒවා ඔක්කොම මේක කමෙන්ට් විදිහට දාන්න මම ඒවලට උත්තර විදිහට Q&A වීඩියෝ එකක් අරගෙන ඉන්න හිතාගෙන ඉන්නවා. ඊළඟ වීඩියෝ එක හෝ එතකොට ඔයගොල්ලෝ කමෙන්ට් දාන විදිහට ඊට පස්සේ වීඩියෝ එක වෙයි. එහෙම ගේන්න හිතාගෙන ඉන්නවා. ඊට අමතරව තාක්ෂණය සම්බන්ධයෙන් අලුත් දේවල් geek tech update ගේන්න හිතාගෙන ඉන්නවා. බලමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බෙමු. එතකන් peace.